සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් නැති කියලා හිතනවා. ඉතින් ඔයාව හරිම ආදරෙන් අදත් පිළිගන්නවා Beauty with Mashi මගේ YouTube channel එකට. ඉතින් ලස්සන වෙන්න ආස ඔයාට හරිම වටින වීඩියෝ එකක් අරගෙන තමයි මම අදත් ඔයාගේ ළඟට ආවේ. අද මම ඔයාට කියලා දෙනවා තේකොළ රොඩු පාවිච්චි කරලා කොහොමද ෆේෂියල් එකක් කරගන්නේ කියලා. මෙච්චර දවසකට මම ඔයාට ගෙනාවේ ෆේස් පැක්, හෙයාර් පැක්ස් වගේ වීඩියෝස්නේ. ඉතින් අද වීඩියෝ එක චුට්ටක් වෙනස්. ඉතින් මේ තේකොළ රොඩු වලින් ඔයාට කොච්චර ඔයාගේ ස්කින් එක ලස්සන කරගන්න පුළුවන්ද? මේකෙන් කොච්චර ලස්සනක් ලයිව් රිසල්ට් බලා ගන්න ඔයාට අනිවාර්යෙන්ම පුළුවන්. එහෙනම් ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න කියලාත් හරි ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් හරිම ආදරෙන් මතක් කරනවා ඔයා තාමත් මගේ වීඩියෝස් බලන්නේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා නෙමෙයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. ඒ විතරක් නෙවෙයි බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට ඒ බව නොටිෆිකේෂන් එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි අද වීඩියෝ එකට යමු. ඔන්න අද අපේ මේ ෆේෂියල් එක කරන්න ඕන කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි මේ තියෙන්නේ. මෙතන මුලින්ම තියෙනවා තේකොළ රොඩු. ඒ කියන්නේ අපි තේ හදන්න පාවිච්චි කරලා ඒකේ ඉතුරු වෙන රොඩු තියෙන්නේ. අන්න ඒ රොඩු ටික තමයි මම මේ අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේකට ඕනම වර්ගයක තේකොළ ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපිට ඕන කරනවා කෝමාරිකා පිත් කෑලි දෙකක් ඕනේ. මෙන්න මේ විදියට කෝමාරිකා පිත්ත මම මෙන්න මේ වගේ කොටු හැඩයට කපලා තියෙනවාට ඕන නම් ගෑරුප්පුවක් තියෙනම් ගෑරුප්පුවකින් පොඩ්ඩක් මෙහෙම සිදුරු කරලා ගන්නත් පුළුවනි මේක. ඒ වගේ කෑලි දෙකක් අපට ඕන කරනවා. ඒ වගේම මේ වගේ තේ කහට කෝප්පයක් ඕන කරනවා. මේ තේ කහට කෝප්පේ හදන්න ගතිපු තේකොළ රොඩු ටික තමයි මේ තියෙන්නේ. ඒ වගේම අපිට සීනි ඕන කරනවා. තව අපිට කඩල පිටි ඕන කරනවා. ඒ වගේම මී පැණි ස්වල්පයකුත් අපිට ඕන කරනවා. දැන් අපේ ෆේෂියල් එකේ මුල්ම පියවර තමයි අපේ මූණ ක්ලෙන්ස කරගන්න එක. ඉතින් ක්ලෙන්ස කරගන්න අපිට ඕන කරන්නේ මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට් දෙක. අර තේ කුඩු වලින් ඔක්කොම ඕන කරන්නේ අපිට පස්සේ තව වැඩකට මේකේ ටිකක් ඕන කරනවා. ඒ නිසා මේකේ ටිකකුයි මෙන්න මේ කෝමාරිකා පිටි දෙකයි තමයි අපිට ක්ලෙන්සර් එකට මුලින්ම ඕන කරන්නේ. මම ඒ නිසා දැන් මේක ටිකක් භාගයක් විතර ගන්න ඕනි නිසා මේක චුට්ටක් මේ විදියට අයින් කරනවා. මයින් කරලා තියලා දැන් මම මෙන්න මේ කෝමාරිකා පිත්තක් අරගෙන මෙන්න මේ කෝමාරිකා පිත්තේ මේ විදියට මේක හොඳට මෙන්න මේ විදියට මේ ගා ගන්නවා. ඊට පස්සේ අපිට මේකෙන් ක්ලෙන්සර් එක කරන්න තමයි තියෙන්නේ. ඔන්න මම ඔයාලට පෙන්නපු විදියට දැන් මේ කෝමාරිකා කෑලි දෙකට තේකොළ රොඩු අරගෙන තියෙන්නේ. දැන් අපි අපේ මූණ ක්ලෙන්ස කරගන්න තමයි තියෙන්නේ. මම කලින්ම මූණ චුට්ටක් තෙමාගෙන තමයි ඇවිත් තියෙන්නේ. ඔයත් එහෙම කරන්න මතක තියාගන්න. මේ විදියට දැන් අපි හොඳට මෙන්න මේ වගේ හොඳට මූණ පුරාම හොඳට ක්ලෙන්ස කරගන්න තමයි ඕනේ. දැන් මම මේක ටක් ගාලා වොෂ් කරගෙන එන්නම්. වොෂ් කරගෙන ඇවිල්ලා අපි බලමු අපේ ස්ක්‍රබ් එක කොහොමද කරන්න කියලා. මම දැන් වොෂ් කරගෙන තමයි මූණ ඇවිත් තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ස්ක්‍රබ් එක කරගන්න. එහෙනම් ඉතින් ස්ක්‍රබ් එකට මොනවද ඕන කරන්න කියලා දැන් බලමු. මෙන්න මේ තියෙන ස්ක්‍රබ් එකට ඕන කරන දේවල් ටික ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා සීනි මේස හැන්දක් මම ගත්තා මෙන්න මෙතන. මෙතන තියෙනවා මේ මී පැණි මේස හැන්දක්. දැන් අපි මේ මේ තේකොළ කුඩු ටිකට තේකොළ රොඩු ටිකට මේ ටික හොඳට මික්ස් කරගන්න. මෙන්න මේ විදිහට හොඳට මේක මික්ස් කරගන්න.
ඒකයි මම ඔයාලට කිව්වා අපිට තව තේකොළ රොඩු ටිකක් ඕන කරනවා කියලා. මෙන්න මේ විදියට චූටි පැක් එකක් වගේ තමයි ඒක හැදෙන්නේ. දැන් අපිට තියෙන්නේ මේකෙන් හොඳට මූණ ස්ක්‍රබ් කරගන්න. මෙහෙම ගාන ගමම්ම ස්ක්‍රබ් එක කරගන්න. ඔයාට මේ පැණි නැත්නම් සීනි විතරක් ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පැණිත් ගත්තම හරි ඉතින් තව ටිකක් තව අපේ මූණට ලැබෙන සත්කාරය ගොඩක් හොඳයිනේ. ඒ නිසා ඉතින් මේ පැණි ගන්නවා. මේ පැණි ගොඩක් හොඳයි තියනවා නම් නැති කෙනෙකුට සීනි විතරක් පාවිච්චි කරන්න පුළුවන්. මේවා කරද්දි ළමයි මේ හොඳ ඇඳුම් නම් අඳින්න එපා. ගෙදරට අඳින පරණ ඇඳුම්ම අඳින්න. අන්න ඒ විදියට දැන් අපි හොඳට මෙන්න මේ විදියට ඇඟිලි තුඩු වලින් විනාඩි 3ක් 4ක් විතර හොඳට ස්ක්‍රබ් එක කරන්න තමයි තියෙන්නේ. ඔයාගේ මූණේ කුරුලෑ ලප කැලල් තියෙනවා නම් කුරුලෑ ගොඩක් තියෙනවා නම් ඒ වගේම රින්කල්ස් තියෙනවා නම් අවුවට පිලිච්චිච්ච ගතිය අවුවට ගිහින් පිච්චිච්ච ගතිය තියෙනවා නම් මේ හැම දෙයක්ම නැති කරගන්න මේ පැක් එක මේ ෆේෂියල් එක හරහා පුළුවන්. මේක ගොඩාක් සමට හරිම හොඳයි. මම අත්දැකීමෙන් කියන්නේ 100% ප්‍රතිඵල මම අරගතිපු නිසා තමයි මම ඔයාට කියන්නේ මේක අනිවාර්යෙන් කරලා බලන්න කියලා. අන්න ඔය විදිහට හොඳට ගොඩක් තද කරන්න එපා. හරිම සොෆ්ට් විදියට ඇඟිලි තුඩු වලින් මේ විදියට වක්‍රාකාරව උඩු අතට මෙන්න මේ විදියට ස්ක්‍රබ් එක කරන්න. නහය උඩ මෙන්න මේ නහය මෙන්න මේ ප්‍රදේශය ඒ වගේ ගොඩාක් බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් අපේ තියෙනවා. ඒ වික්මනට යවා ගන්න පුළුවන් අපිට මේම කරවතින්. අපේ පුතා තනින් තන ඇවිල්ලා මට එක එක ඒවා කියනවා. යාර ආතින් කතා කරන්නේ. ගොඩක් කුරුලෑ තියෙන කෙනෙක් නම් ස්ක්‍රබ් කරද්දී ඒ කුරුලෑ තියෙන තැන්වල ස්ක්‍රබ් කරන්න යන්න එපා ළමයි. ඒවා කැඩිලා ඔයාලගේ මූණේ කැලල් ඇති වෙන්න ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා හරි මේ සියුම්ව කුරුලෑ නැති තැන්වල කුරුලෑ තියෙන කෙනෙක් නම් ස්ක්‍රබ් කරන්න නැතුව හිටියනම් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. මේකෙන් ඉතින් ස්ක්‍රබ් එකෙන් වෙන්නේ අපේ මුහුණේ තියෙන මැරුණු සම ඉවත් වෙන එක. එතකොට ඉතින් අලුත්ම අමුතුම එළියක් අපේ මුහුණට ලැබෙනවා මේක නිසා. කඩ වඩා අන්න මම දැන් ස්ක්‍රබ් එකෙන් පස්සෙත් මූණ වොෂ් දාගෙන ඇවිල්ලා තියෙන්නේ. දැනටමත් ඔයාලට පේනවා ඇති ලොකු වෙනසක් මූණේ වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ ස්ක්‍රබ් එක ඉවරයිනේ. පැක් එක දාන එක තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් අපි පැක් එක දාමු දැන්. භාජනයක් අරගෙන ඒකට අර අපි මම පෙන්නපු කඩල පිටියකට මෙන්න මේ තේ හැන්දෙන් දෙකක් මම ගන්නවා. තේ හැන්දෙන් දෙකක් කඩල පිටි ගත්තා. දැන් මම මේකට අර අපි කහට කෝප්පයක් හදාගත්තනේ. අන්න ඒ කහට කෝප්පෙන් තේ හැඳි දෙකක් විතර ඉස්සෙල්ලා දාගෙන බලමු කොහොමද මික්ස් කරගන්නකොට. තව ඕන උනොත් ආයෙමත් දාමු. මම තේ හැඳි 4ක් දාගත්තා ළමයි. මෙන්න මේ විදිහට. හොඳට මික්ස් කරගන්න. මේ හැඳි 4 හරියටම ගානට
මේ වගේ පැක් එක වගේ හැදුනකන් චුට්ටක් හොඳට මික්ස් කරගන්න. හරි. දැන් මම මේක මගේ මූණේ ගා ගන්න තමයි හදන්නේ. මූණට ඇප්ලයි කරගන්න. ඊට කලින් මම ඔයාලට කියන ඔයාගේ මූණ තිත ගතිය පොඩ්ඩක් තියෙන්න ඕනේ පැක් කරද්දී. මේ විදිහට පොඩ්ඩක් මූණ තෙත් කරගන්න. වතුර ටිකක් හරි අරගෙන. මොනවා විදිහට තෙත් කරගෙන දැන් මෙන්න මේ විදිහට අරන් මේ විදිහට පැක් එක හොඳට ඇප්ලයි කරගන්න තියෙනවා. කඩල පිටි කියන්නේ අපේ මූණ සුදු කරන්න, පැහැපත් කරන්න ගොඩාක් උදව් වෙන අමුද්‍රව්‍යයක්. ඉතින් මේකට පුළුවන් කහටත් එක්ක එකතු වුණාම මේ කහට වල තියෙන ගුණයත් අපේ මූණට එකතු වෙලා ඔයාගේ මූණ සුදු කරන්න මේ පැක් එකට පුළුවන්. ටිකක් හොඳට ගන්නට. ඉතින් මේකේ තියෙනවනේ පැක් එක. මම ටිකක් හොඳට ගන්නට ඇප්ලයි කරනවා. දැන් අපි මේ පැක් එක මූණේ විනාඩි 25ක කාලයක් තියලා සෝදලා අරින්න ඕනේ. අපි එහෙනම් විනාඩි 25කින් බලමු කොහොමද කියලා පැක් එක. දැන් මම විනාඩි 25ක කාලයක් ඉඳලා තියෙන්නේ මේ ඔක්කොම දැන් හොඳට හයි වෙලා තියෙන පැක් එක. ඒ කියන්නේ අපේ මූණට දැන් පැක් එක ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. දැන් අපි මේක හැමින් ඉවත් කරගන්න තමයි ඕනේ. වතුර ටිකක් අරගෙන මුලින්ම පොඩ්ඩක් මෙහෙම තෙමා ගන්න. හිමින් ඊට පස්සේ මෙහෙම ආකාරව මේක වතුර ගාන ගමම්ම මේ විදියට හිමින් පැක් එක අයින් කරන්න තමයි තියෙන්නේ. දැන් හරිම ලොකු වෙනසක් තියෙනවා මූණේ. අපි බලමුකෝ කොහොමද කියලා පැක් එක අයින් කරාට පස්සේ. මේ නහය අට එහෙම ටිකක් හොඳට පැක් එක හයි වෙලා තියෙන්නේ. නිසා ටිකක් මෙහෙම වතුර දාලා බුරුල් කරගන්න. බුරුල් කරගෙන ඕනම් පොඩ්ඩක් මෙහෙම පුංචි මසාජ් එකක් දෙන්නත් පුළුවන් මූණට ඔයාට. ඊපස්සේ මේක හොඳට සෝදලා අයින් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් මම මගේ මූණෙන් පැක් එක අයින් කරා. බලන්න මාරම ඔයාලට පේනවා ඇති. මාර මෙලියක් තියෙනවා මූණේ දැන්. මාරම ලස්සනයි මූණ දැන් නම්. හරි සතුටුයි. දැන් මම මේ වතුර ගතිය තියෙන ටික එහෙම ටවල් එකෙන් පොඩ්ඩක් පිහිද ගන්නවා. වෙනදට නම් මම එහෙම පිහිදලා කරන්නේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකේ. අද ටෝනර් එක වෙනස්. ඔයාත් අනිවාර්යෙන් මේ වගේ පුංචි ටවල් එකක් තියාගන්න. පැක් ඒව දැම්මට පස්සේ මේ විදියට මේ මූණ පිළිදාන මූණට වෙන් කරගතිපු එක තියාගන්න. ඒකට ගොඩක් හොඳයි. දැන් ටෝනර් කරගන්න තමයි හදන්නේ. දැන් අර අපි හදාගත්තනේ මේ කහට කෝප්පේ. ඒකෙන් තමයි ටෝනර් කරන්නේ. මේ වගේ පුංචි කුලින් කෑල්ලක් අරගෙන මෙන්න මේ විදියට මුළු පුරාම ටෝනර් කරගන්න තියෙන්නේ.
මේක දැන් මොනට මෙහෙම පුරා ගන්න දෙන්න ඕනේ. අපි මේක අයින් කරන්නේ මොන මෙහෙම තියෙන දෙනවා. දැන් ටෝනර් එක හොඳට ඇබ්සෝබ් වෙලා තියෙන මොනට. දැන් ඔයා පාවිච්චි කරන ඩේ ක්‍රීම් එකක් ඕන ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ ඇලෝවෙරා ජෙල් එක. මේ විදියට අපි මුනේ අවශ්‍ය විදියට තියාගෙන ඔයාගේ ඩේ ක්‍රීම් එක හරි ඔයාත් පාවිච්චි කරනවා නම් ඇලෝ ජෙල් එකක් හරි ඕනම දෙයක් මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඇලෝ ජෙල් එක පොඩ්ඩක් ඇබ්සෝබ් වෙනකම් මේ විදියට යට පුළුවන්. චුටි මසාජ් එකක් දෙන්න. අනිවාර්යෙන් මතක තියාගන්න මට ඔයාලට කරලා පෙන්නන්න අමාරුයි බෙල්ලෙත් ගාලා. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යෙන් මේ පැක් කරද්දී බෙල්ලටත් පාවිච්චි කරන්න. තේනවද? මොන මාර එළියයි. හරිම ලස්සනක් තියෙනවා. මේකේ හොඳම රිසල්ට් ආඩත් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. මේ ෆේෂියල් එක try කරලා බලන්න. ඔයාට ලොකු වෙනසක් දැනේ. මේක අනිවාර්යෙන් මාසෙකට දවසක් කරාම හොඳටම ප්‍රමාණවත්. අනිවාර්යෙන් කරලා බලන්න කියලා හැමෝටම හරිම ආදරයෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම් ආයෙමත් අලුත් වීඩියෝ එකක් ඔයාලට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් හැමෝම ඉන්න කියලා හරිම ආදරෙන් කියනවා. එහෙනම් ගිහින් එන්නම්. bye.